ආයුබෝවන් ඔබ සියලු දෙනාට සාදරයෙන් පිළිගන්නවා ICT පන්තියේ YouTube channel එකට. අද මම ඔයාලට අරගෙන ආවේ organizational behavior එක ගැන. organizational behavior කියන්නේ මොකක්ද? ආයතනික හැසිරීම පිළිබඳ. අපි මුලින්ම බලමු මොකක්ද මේ organization එකක් කියන්නේ කියලා. An organization is a structured group of people who work together toward a common goal or set of objectives. දැන් ඔයාලට පැහැදිලි සංවිධානයක් කියන්නේ පුද්ගලයන් දෙදෙනෙක් හෝ වැඩි ගණනක් යම් පොදු අරමුණක් හෝ ඉලක්කයක් වෙනුවෙන් හදාගත්ත ආයතනයක්. අපිට මේක තවත් කියනවා නම් කියන්න පුළුවන් පාරිභෝගිකයන්ට අවශ්‍ය භාණ්ඩ හා සේවා සැපයීම ඉලක්ක කරගත් එකක් වෙන්නත් පුළුවන්. උදාහරණයක් විදිහට සමාජ සත්කාරයක් විදිහට හදාගත් එකක් වෙන්නත් පුළුවන්. අර CSR projects කියලා අපි කියන්නේ ලාභ ලැබීම අරමුණු කරගෙන වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සමාජ සත්කාරයක් වෙනුවෙන් හදාගත් එකක් වෙන්න පුළුවන්. 5 types of resources in an organization. ආයතනයක් ගත්තොත් 5 major resources තියෙනවා. ඒකට අපි 5M කියලා කියනවා. මොනවද මේ 5M's? M5 මොනවද? M5 කියන්නේ man, පුද්ගලයන්, materials, අමුද්‍රව්‍ය, machines, ඒ කියන්නේ මොනවද? යන්ත්‍ර සූත්‍ර, method එකක් කියන්නේ මොකක් හරි යමක් කරන ආකාරය. ඒක පොලිසි එකක් වෙන්න පුළුවන්, procedure එකක් වෙන්න පුළුවන්. ඊළඟට money කියන්නේ මුදල්. ඕගනයිසේෂන් එකක් කියන්නේ මොකක්ද කියලා ඔයගොල්ලෝ දැන් දන්නවා. ඒකින්ද පහසුවෙන්ම අවබෝධ කරගන්න පුළුවන් ඕගනයිසේෂන් එක හැසිරීම මොකක්ද කියන එක. බිහේවියර් එකක් කිව්වහම ඔයාලා දන්නවනේ හැසිරීමක් කියලා. එතකොට ආයතනික හැසිරීමක් කියන්නේ මොකක්ද කියලා අපි ඉස්සෙල්ලම බලමු. Organizational behavior is the study of human behavior in the organizational settings. The interface between human behavior and the organizational context and the organization itself. Organizational behavior කියන එක අපිට කරුණු තුනක් යටතේ සාකච්ඡා කරන්න වෙනවා. අපි මෙහෙම හිතමු ආයතනයේ පරිසරයේ විතරයි ඕනේ පුද්ගලයෝ එපා. ඒක. ආයතනයේ පුද්ගලයෝ විතරයි ඕනේ පරිසරය එපා. money material විතරයි ඕනේ වෙන කිසිම දෙයක් එපා කියලා අපිට මේ කිසිම දෙයක් නොසලකා හරින්න බෑ. මොකද මේ සියල්ල එකිනෙකට interconnected. We cannot fully understand the person's behavior without also learning about the organization. අපි මෙහෙම හිතමු. ආයතනයයි පුද්ගලයයි වෙන වෙනම අරන් අධ්‍යයනය කරන්න අපට බෑ. එම දෙක එකිනෙක මත ඩිපෙන්ඩ් වෙනවා. ඕගනයිසේෂන් එක ගැන ඉගෙන නොගෙන අපිට පුද්ගල හැසිරීම පිළිබඳ ඉගෙන ගන්නත් බෑ. පුද්ගල හැසිරීම ගැන ඉගෙන ගන්න නැතුව අපිට ඕගනයිසේෂන් බිහේවියර් ගැන ඉගෙන ගන්නත් බෑ. If we study organization without the looking closely at the people in the organization, but then we are looking at only a portion of the puzzles. මොකක්ද ඒ කියන්නේ? බැරි වෙලාවත් අපි සංවිධානයක් ගැන ඉගෙන ගත්තොත් ඒකේ ඇතුළාන්තයේ ඉන්න මිනිස්සු ගැන සැලකිල්ලක් නොදක්වා. ඒක හරියකට නිකන් අර මොකක් හරි පසල් එකක එක තැනක් බලන් ඉන්නා වගේ වැඩක්. මොකද ප්‍රහෙලිකාවක් විසඳන්න නම් ඕවරෝල් ප්‍රහෙලිකාව දිහාම මුලින් බලන්න ඕනේ. ඒ වගේ තමයි අපි ඕගනයිසේෂන් එකක් ගැන බලද්දිත් අපි ඒකේ ඉන්න මිනිස්සු අමතක කරනවා නම් ඒ මිනිස්සු ගැන ක්ලෝස්ලි සලකා බලන්නේ නැත්නම් ඒක නිකන් අර ප්‍රහෙලිකාවක එක තැනක් විතරක් බලන් ඉන්නා වගේ. දැන් තේරෙනවනේ ඇයි මෙහෙම කියන්නේ කියලා. To understand it fully, eventually we must consider the other pieces as well. Organization behavior is the study of how people think, feel and act within organizational setting. මොකක්ද එතකොට මේ සංවිධානයක එහෙම නැත්නම් ආයතනයක හැසිරීම කියලා අපි ඉගෙන ගන්නේ.
මේ සංවිධාන පරිසරය තුළ. ඒකයි මේ ඕගනයිසේෂනල් සෙටින් කියන්නේ. මේ සංවිධාන පරිසරය තුළ මිනිසුන් සිතන, මිනිසුන්ට හැඟෙන හා මිනිසුන් ක්‍රියා කරන ආකාරය පිළිබඳ ඉගෙන ගැනීමට තමයි අපි කියන්නේ මේ ඕගනයිසේෂනල් behavior එකක් කියලා. What is an organizational behavior? මොකද්ද මේ organizational behavior එක කියන්නේ? Individual behavior, group behavior, organizational behavior. එහෙනම් මේ organizational behavior එක ඇතුළේ organizational behavior එක තියෙනවා. අපි මෙහෙම හිතමු. organizational behavior කියන්නේ තනි පුද්ගලයෙක් වෙන්නත් පුළුවන්. කණ්ඩායමක් වෙන්නත් පුළුවන්. ව්‍යුහාත්මක සාධක, ඒ කියන්නේ අර HR සිස්ටම් එකක් වගේ, ඒ කියන්නේ ආයතනික හැසිරීමක් වෙන්නත් පුළුවන්. ඉතින් අපි මේ ඉන්ඩිවිජුවල් බිහේවියර් ගැන කියන එක ගැන මුලින්ම බලමු. මේ ඉන්ඩිවිජුවල් බිහේවියර් එක ගත්තොත් අපට ඒක පර්සනැලිටි, ඒ කියන්නේ පෞරුෂත්වය, perception, ඒ කියන්නේ perception කියන එකට අපි කියනවා දර්ශනය, එහෙමත් නැත්නම් සංජානනය. ඊළඟට attitude කියන්නේ ආකල්ප. motivation කියන්නේ අභිප්‍රේරණය. learning and decision making, ඒ කියන්නේ අධ්‍යයනය හා තීරණය ගැනීම. අන්න ඔය කරුණු යටතේ අපට සාකච්ඡා කරන්න පුළුවන්. ඊළඟට අපි බලමු individual employees differ from one another in many respect. ඒ කියන්නේ මොකද්ද? ආයතනයක ඉන්න පුද්ගලයන් එකිනෙකට වෙනස්ලු. ගෙදර ගත්තොත් අපිට බලන්න සහෝදරයෝ දෙන්නේ එයාලත් එකිනෙකට වෙනස්නේ. ඒ වගේ තමයි ආයතනයත් ආයතනයේ ඉන්න පුද්ගලයනොත් එක්කෙනාගෙන් එක්කෙනාට වෙනස්. Understanding individual differences in behavior is important to achieve organizational effectiveness. ආයතනයක කාර්යක්ෂම අවබෝධ කරගන්න නම් මොකක්ද එහෙනම් මේ වැදගත්ම සාධකයක් කියලා කියන්නේ? මේ පුද්ගලයන්ගේ වෙනස්කම්, ඒ කියන්නේ individual differences අවබෝධ කර ගැනීම තමයි. පුද්ගලයන්ගේ හැසිරීමේ වෙනස්කම් අවබෝධ කරගන්න එක එහෙනම් ඉතාමත්ම වටිනවා ආයතනයක effectiveness එක, කියන්නේ කාර්යක්ෂමතාව තීරණය කරගන්න. In addition to understand the job description, ආයතනයක ගොඩක් සේවකයන්ට තියෙනවනේ job description එකක්. ඒක තමයි Tamanට තියෙන රාජකාරී ටික ඔක්කොම තියෙන්නේ. ඒක තමයි Tamanගේ own job එක. Managers must understand the human context in which they work. මොකක්ද ඒ කියන්නේ? අපි මෙහෙම හිතමු. සමහර සේවකයෝ ඉන්නවා multitaskers ලා. සමහර අය ඉන්නවා 8-5 විතරයි වැඩ කරන්නේ. OT කරොත් තමන්ගේ ගාන ගත්තා ගෙදර යනවා. එක්ස්ට්‍රා ටයිම් එකක් ස්පෙන්ඩ් කරන්න සූදානම් නැහැ. දැන් ජොබ් ඩිස්ක්‍රිප්ෂන් එකක් ඇතුලේ කාට හරි යම්කිසි රාජකාරී ප්‍රමාණයක් පැවරලා තියෙනවනේ. ඉතින් මේ මැනේජර් කෙනෙක්ට අවබෝධය තියෙන්න ඕනේ ඒ කට්ටිය අඳුර ගන්න. එයා ජොබ් එක තුල කරන කාර්යයන් මොනවද? ජොබ් එකෙන් පිටත කරන කාර්යයන් මොනවද කියන එක පිළිබඳ මැනේජර්ට තියෙන්න ඕනේ අවබෝධයක්. ඒක ඕගනයිසේෂන් එකේ කාර්යක්ෂමතාවයට කෙලින්ම බලපානවා. අපි හිතමු අපි කලින් ස්ලයිඩ් එකට ගියොත් ඒකේ අපි කතා කරා ඕගනයිසේෂන් බිහේවියර් එක කොටස් 3කට බෙදලා. එකක් තමයි ඉන්ඩිවිජුවල්, ගෲප්, ඊළඟට ඕගනයිසේෂන්. දැන් අපි මෙතනදී කතා කරන්නේ ඉන්ඩිවිජුවල් ගැන විතරයි. දැන් අපි ඉන්ඩිවිජුවල් බිහේවියර් එක ගත්තොත් මේකේ කියනවා individual behavior can be categorized in 3 ways. They are people as resources. ඒ කියන්නේ මොකද්ද? මිනිසුන් සම්පතක් ලෙස. People as people. මිනිසුන් ලෙස. People as organization. ඒ කියන්නේ මිනිසුන් සංවිධානයක් ලෙස. ඔය තුනම පිළිබඳ අපට ඉගෙන ගන්න තියෙනවා. Human behavior is a complex phenomenon and it is most difficult to define in absolute terms. මොකක්ද කියන්නේ? Human behavior is very complex because people are very different. මානව සම්පත ගත්තොත් මානව සම්පත ආයතනයකට හරිම වැදගත්.
මානව සම්පතේ බිහේවියර් එක නිසා තමයි ආයතනයේ බිහේවියර් එක තීරණය වෙන්නේ. ඉතින් මේ මිනිස්සු හැන්ඩල් කරන එක තමයි අමාරුම කාර්යය. මිනිස්සු හැසිරිය යුත්තේ මේ විදිහටයි කියලා නිර්වචනය කරන්න අමාරුයි. ඒකයි කියන්නේ most difficult to define. It is primarily combinations of responses to external and internal stimuli. ඒ කියන්නේ මොකද්ද? මේ පුද්ගල හැසිරීම කියන එක කම්බිනේෂන් එකල්ලු. කොහොමද? මිනිස්සු ප්‍රතිචාර දක්වන්නේ බාහිර හා අභ්‍යන්තර උත්තේජයන්ට කියන එක මත. අපි මෙහෙම හිතමු. අපි අකමැති මැනේජර් කෙනෙක් ඉන්නවා. උදේ අපට එයාව හම්බ වෙනවා. ඉතින් අපි මොකද කරන්නේ? good morning කියන්නේ නැතුව අහක බලන් යනවා. මොකක්ද ඒ කරේ? ඔබ අකමැති උත්තේජයකට ප්‍රතිචාර දක්වුවා. පැහැදිලිනේ. දැන් අපි මෙහෙම හිතමු. ඔබට report එකක් දෙන්න තියෙනවා. ඔබ ඒ report එකේ deadline එක මග අරිනවා දෙන්නේ නැතුව. ඒත් මොකද්ද? උත්තේජයකට ප්‍රතිචාර දක්වුවා. ඒකයි මම අර කලින් කිව්වේ අපිට ආයතනයේ විතරයි ඕනේ පුද්ගලයෝ එපා කියලා පුද්ගලයන්ව මග හැරලා වැඩ කරන්න හොඳ නැහැ. මැනේජර් කෙනෙක් වුණාම ආයතනයේ විතරයි ඕනේ පුද්ගලයෝ එපා පුද්ගලයෝ විතරයි ඕනේ ආයතනය එපා කියලා ඒවා නොසලකා හරින්න බෑ. මොකද හේතුව ඒවා එකිනෙකට interconnected. According to the psychologist Kurt Lewin, a person's behavior is the result of the interaction between the person and the environment. මොකක්ද ඒ කියන්නේ? අපි දැන් ගැඹුරින් කතා කරමු මොකද්ද මේ ඕගනයිසේෂන් එකක තියෙන ඉන්ඩිවිජුවල් බිහේවියර් කියන්නේ. මේ කර්ට් ලිවින් කියන මනෝවිද්‍යාඥයාට අනුව පුද්ගලයාගේ හැසිරීම පුද්ගලයා හා පරිසරය අතර අන්තර්ක්‍රියාවේ ප්‍රතිඵලයක් කියලා තමයි ඔහු කියන්නේ. ඒකට ඔහු මෙහෙම කියනවා පුද්ගලයන්ගේ විවිධ සාධක ගණනාවක් බලපෑමට ලක් වෙනවලු. මේ ෆැක්ටර්ස් වලින් තමයිලු මිනිසුන්ගේ හැසිරීම් රටා තේරුම් ගන්නෙ. මොනවද ඒ ෆැක්ටර්ස්? F කියන්නේ functions, B කියන්නේ behavior, P කියන්නේ persons, E කියන්නේ environment. මේ මනෝවිද්‍යාඥයා එක සමීකරණයකින් අර්ථ දක්වලා තියෙනවා B සමානයි F වරක් PE කියලා. Different people behave differently in the same or similar environment. ඒ කියන්නේ මොකද්ද? එකම පරිසර මට්ටමක විවිධ වූ පුද්ගලයන් විවිධාකාර විදිහට හැසිරෙන්න පුළුවන්නේ. ඒ වගේම තමයි when the situation demand the environment may change the behavior of the individual. situation එක demand කරද්දී පුද්ගල හැසිරීම වෙනස් වෙනවා. The individual can also change the environment by setting goals and standards and by determination and motivation. අපි මෙහෙම හිතමු පාරිසරික සාධක දැන් බලපානවනේ පුද්ගල හැසිරීමට. ඒ වගේම තමයි පුද්ගල හැසිරීම බලපානවා මේ පාරිසරික සාධකවල වෙනස්කම් වෙන්නත්. පුද්ගලයෙක් අපිට වෙනස් කරගන්න පුළුවන් ඒගොල්ලන්ට ගෝල් එකක් දීලා. අපි අර KPI දීලා තියෙන්නේ. Key Performance Indicators කියලා එකක් දීලා තියෙන්නේ. ආයතනයක ගෝල් එක ඇචීව් කරගන්න KPI එකක් දෙනවා. ඒ කියන්නේ job description එකක් දෙනවා. එවිට ඔයාගේ behavior එක ඒකට අනුව change වෙනවා. එතකොට ඔයාට කැමති විදිහට හැසිරෙන්න බෑ. ඔයාට කැමති විදිහට වැඩ කරන්න බෑ. ඔයාගේ job description එකට අනුව තමයි ඔයා වැඩ කරන්න ඕනේ. දැන් ඔබට මොටිවේෂන් එකක් දෙන එක ගැන අපි හිතමු. මොටිවේෂන් එක විවිධ ආයතනවල විවිධ විදිහට දෙන්න පුළුවන්. එක්කෝ ෆැමිලි ට්‍රිප් දෙන්න පුළුවන්, එක්කෝ ඉන්ෂුරන්ස් එකක් දෙන්න පුළුවන්, එක්කෝ ණය පහසුකම් දෙන්න පුළුවන්, එක්කෝ සුපසාධනයේ වගේ දේවල් ඇති කරන්න පුළුවන්. ඔය වගේ දේවල් ඇති කළා ඔයාගේ චර්යාවේ වෙනස්කම් ඇති කරන්න පුළුවන්. ඉතින් ආයතනයේ ඉන්න මැනේජර් කෙනෙක් තමන්ගේ සේවකයන්ව නොසලකා හරිනවා නම් ඒ වගේම තමන්ගේ සේවකයන්ට ඇහුම්කන් දෙන්නේ නැත්නම් ඒක ආයතනයේ කඩා වැටීමට හේතු වෙනවා කියන එක දැන් ඔබට පැහැදිලි.
ඔබගේ චර්යාවන් වෙනස් කරනවා ආයතනයේ විසින් ආයතනික ෆැක්ටර්ස් දීලා. ඒ වගේමයි ඔබේ චර්යාවන් ආයතනයක හැසිරීම වෙනස් කරන්නත් බලපානවා. ඉතින් මේක දෙපැත්තටම තියෙන කාරණාවක් කියන එක පැහැදිලිව අවබෝධ කරගන්න ඕනේ. 20 වෙනි සියවසට පෙර කාලයේ ගත්තොත් ඒකේ මේ පිරිස් කළමනාකරණය කියන්නේ අද තියෙන HRM වගේ සංවිධානාත්මක ක්‍රියාවලියක් තිබ්බේ නැහැ. ඒකෙදි සේවකයෝ සංවිධානයේ වටිනා සම්පතක් ලෙස සැලකුවේ නැහැ. සැලකුවේ වැඩ කරවිය හැකි ශ්‍රමයක් වගේ තමයි සැලකුවේ. සේවකයන්ට අඩු වැටුප් ගෙව්වා, දිගු කාලයක් ඔවුන්ගෙන් වැඩ ගත්තා. ඒ හින්දා මේ සේවකයන්ගේ ජීවන තත්ත්වය ඉතාමත් පහළ මට්ටමක තමයි පැවතුනේ. මේ පිරිස් පරිපාලනය උපාය මාර්ගික කළමනාකරණයකට පස්සේ මාරුණා. එතකොට මොකද උනේ? මේ සේවකයන් ආයතනයේ වටිනා සම්පතක් ලෙස සැලකුවා. ඒ වගේම සේවකයන්ගේ උනන්දුව, කැපවීම සහ රැකියා තෘප්තිය වැඩි දියුණු කිරීමේ උත්සාහයන් යොමු කළා. මම කලින් කිව්වා ආයතනයක් විසින් ගෝල් එකක් දීලා, මොටිවේෂන් දීලා, ඒ කියන්නේ ආයතනික ෆැක්ටර්ස් දීලා ආයතනයකට පුළුවන් ඔයාගේ චර්යාව වෙනස් කරන්න. ඒ වගේම තමයි ඔයාගේ චර්යාවත් ආයතනයේ හැසිරීම වෙනස් කරවන්න, ඒ කියන්නේ ඕගනයිසේෂන් බිහේවියර් එක වෙනස් කරන්න හේතු වෙනවා. ඒක තමයි මම කිව්වේ මේක දෙපැත්තටම යන කාරණාවක් කියලා. ඒ නිසා තමයි මේ මානව සම්පත් කළමනාකරණයේ මූලධර්ම හඳුන්වලා තියෙන්නේ. අපි නිවැරදි පුද්ගලයා නිවැරදි කාර්යයට පත් කරන්න ඕනේ. නැත්නම් ඒක ආයතනයේ කඩා වැටීමට හේතු වෙනවා. ඒ වගේම තමයි සියලු සේවකයන්ට සමාන අවස්ථා ලබා දීලා සාධාරණ ලෙස සලකන්න ඕනේ. හැමෝටම එක වගේ සලකන්න ඕනේ. අර එක එක්කෙනාට එක එක හැඳි වලින් බෙදන්න හොඳ නැහැ. සියලු සේවකයන්ට එක වගේ සලකන්නේ නැත්නම් ඒක ආයතනයේ කඩා වැටීමට අනිවාර්යෙන් හේතුවක් වෙනවා. ඒ වගේම තමයි දක්ෂතා, සුදුසුකම්, කාර්ය සාධනය මත බඳවා ගැනීම සිදු කරන්න ඕනේ. ඒගොල්ලන්ගේ අධ්‍යාපනය මත උසස් වීම් ලබා දෙන්න ඕනේ. ඒ කියන්නේ අධ්‍යාපන සුදුසුකම් වලට අනුව තමයි උසස් වීම් ලබා දෙන්න ඕනේ. හිතවත්කම් වලට උසස් වීම් ලබා දෙන්න හොඳ නැහැ. ඒ වගේම තමයි සේවකයන්ගේ දක්ෂතා, දැනුම, හැකියාවන් නිරන්තරයෙන්ම සංවර්ධනය කරන්න ඕනේ. සේවකයන්ගේ උනන්දුව, කැපවීම වගේ ඒ වගේම කාර්ය සාධනය වගේ තියෙන දේවල් වැඩි දියුණු කරන්න උද්‍යෝගය ලබා දෙන්න ඕනේ. තවත් මේ ආයතනයක ඉන්න සේවකයෝ මොටිවේට් කරන්න තියෙන පිළිවෙතක් තමයි ආකර්ෂණීය වැටුප් ලබා දෙන්න ඕනේ ඒගොල්ලන්ට. හොඳ ප්‍රතිලාභ පද්ධතියක් ඇති කරන්න ඕනේ. ඒ වගේම අර සාධාරණ වන්දි පද්ධතියක් පවත්වා ගන්න ඕනේ. මෙන්න මේ වගේ දේවල් ඇති කරොත් තමයි මේ කළමනාකරණය සහ සේවකයන් අතර හොඳ සම්බන්ධතාවයක් ගොඩනගෙන්නේ. මම කලින් කිව්වා මිනිස්සු හැසිරිය යුත්තේ මේ විදිහටයි කියලා නිර්වචනය කරන්න අමාරුයි කියලා. කියන්නේ most difficult to define because human behavior is very complex because people are very different. මානව සම්පත කියන එක ආයතනයකට හරිම වැදගත්. මිනිස්සු හැන්ඩල් කරන එක තමයි අමාරුම කාර්යය. මොකද මානව සම්පතේ බිහේවියර් එක මත තමයි ආයතනයේ බිහේවියර් එක තීරණය වෙන්නේ. ඇයි මිනිස්සු එහෙම හැසිරෙන්නේ? ඔවුන්ගේ චින්තන රටාව වෙනස්, ප්‍රතිචාර දක්වන විදිහ වෙනස්, මොටිවේෂන් ෆැක්ටර්ස් වෙනස්. ඉතින් අන්න ඒ වගේ ලක්ෂණ අපට ගන්න පුළුවන්. ඉතින් මේක උරුම වූ ලක්ෂණ වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ පරම්පරාවෙන් රැගෙන එන ලක්ෂණ තියෙන්න පුළුවන්. උදාහරණයක් ලෙස height, slim, body, vision, intelligence. ඒ කියන්නේ intelligence කියන්නේ දැනුම. ඊට අමතරව learn characteristic වෙන්න පුළුවන්. උගත් ලක්ෂණ. ඒ කියන්නේ පුද්ගලයන් විසින් ඉගෙනගත් ලක්ෂණ වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට attitude. ඒ කියන්නේ ආකල්ප. attitude කියන එක පරම්පරාවෙන් අරගෙන එන්නේ නැහනේ. ඒක ගොඩනැගෙන්නේ අනින් මිනිස්සු රියැක්ට් කරන ආකාරය අනුවනේ. එතකොට perception කියන්නේ මොකද්ද? සංජානනය. එහෙම නැත්නම් දර්ශනය. මේ personality එක කියන්නේ මොකක්ද? එතකොට මේ personality එක කියන්නේ උසයි මහතයි නෙවෙයි. ඒක first appearance එක.
දැන් අපිට මේ පර්සනැලිටි එක ලෙස හඳුන්වන්න පුළුවන් යම් පුද්ගලයෙක් තීරණ ගන්න ආකාරය. එයා ප්‍රතිචාර දක්වන්නේ කොහොමද? එයා යම් දෙයකට ඉවසන්නේ කොහොමද කියන එක එයාගේ පර්සනැලිටි එකට අනුව තීරණය වෙනවා. ඊට අමතරව ලර්නින් ඔය වගේ ඒවා ගන්න පුළුවන්. ඔය හැම දෙයක්ම එකතු වෙලා තමයි මිනිස්සෙක්ගේ හැසිරීම තීරණය කරන්නේ. අද වීඩියෝ එකෙන් මම ඔයාලට අරගෙන ආවේ ඕගනයිසේෂනල් බිහේවියර් එක ගැන යම් අදහස් ස්වල්පයක්. ඉතින් මේක මගේ හිතේ ගොඩාක් කල් ඉඳන් තිබ්බ වීඩියෝ එකක් තමයි. නමුත් මට මේක කරන්න වෙලාවක් තිබුණේ නැහැ. ඉතින් හමු වුණ වෙලාවෙන් මම අද මේ වීඩියෝ එක කරා. ඉතින් මේ වීඩියෝ එකෙන් ඔයාලා යම් කිසි දෙයක් ලබා ගත්තා කියලා මම හිතනවා. ඉතින් ඔයාලට මේ වීඩියෝ එක ප්‍රයෝජනවත් වුණා නම් අනිවාර්යයෙන්ම ඔයාගේ අදහස කමෙන්ට් කරන්න, ලයික් කරන්න, තවත් යාළුවෙක්ට බලන්න, ෂෙයා කරන්න. අපි නැවතත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. සුබ දවසක්. රැඳී සිටියේ සියලු දෙනාට.